කවුද? අයියෝ මේ මොනවද මේ ඉන්නේ? කවුරු හරි මේ ඉන්නවද? මොකද්ද එකපාරටම මම සද්දේ? මේ ගෙදර කවුරුත් අතන ගැටෙන්නේ නැහැ. මෙතන හිටපු කට්ටියකෝ. කසුද මෝ බිල්ලෙන් යන නේද? මෝ කොටරක් යන නේද? අයියෝ මගේ යාළුවෝ තුන්දෙනා. ඕ බං හෙන ගේමක් දෙන්න ඕන ඇදෙන් කියන්න. මිනිස්සු අස්සෙන් ග්‍රින්ගගෙන බපෝ එපා වුණා ඈ. අඩෝ සිරාවට එච්චර හිටියද බං? නැත්තම් උඹට කියන්න තනි ගඟ වගේ ඈ. බොහොම අමාරුවෙන් පොලිසියටත් කියලා මේ මිනිස්සුන්ව තාල්ලු කරගෙන අපෝ එපා වුණා ඈ. කොහොම හරි හෙන ගේමක් දීලා ෆොටෝ ටික ගත්තා. ෆොටෝ ටික ගත්තා නම් ඉතින් උඹට බොසාගෙන් අවුලක් එන්නේ නැහැ නේ නේද? ඔව් ඈ හේගෙන් තමයි පොඩ්ඩක් මේ නිදාසේ ඉන්නේ. සිරා කතාව ඈ සිරා කතාව. උඹට කියන්න තවම වැඩක් වුණානේ. මොකද්ද බං? මේ ආපන්කෝ ඉතින්. ඕයි මේ සවනා. ඔව් කියවා. මේ අදත් ඌ මොකක් හරි වැඩක් වරද්ද ගත්තද ඈ? වැඩක් වරද්ද ගත්තා? නෑ. මොකෝ වෙලා තියෙන්නේ? නෑ මේ මං උඹෙන් ඇහුවේ මේ දැන් අන්න මේ බොසා උඹට එන්නේ කියලා කතා කරා. සාමාන්‍යයෙන් උඹ යන්නේ ඉතින් මොකක් හරි වැඩක් කනාගත්තට පස්සේනේ. සිරාවට කතා කරාද? මොනවත් තුනෙත් නෑ. ඉතින් ගිහලා බලන්න. බලයන්කෝ මෙච්චර දවස් උඹ බැනුන්නේ හැව්වේ. මොකක් හරි ප්‍රොමෝෂන් එකක් දෙන්නත් දන්නේ නැහැ. අනේ ඔය කාදේන ප්‍රොමෝෂන්. කවදද බං ඕක දන්නේ කෙට ප්‍රොමෝෂන් එකක් දුන්නේ? තාම අකර මරාඩයක් වෙන්නේ නැති. බලපන්කෝ. හරි ගිහිල්ලා බලපන්කෝ. ප්‍රොමෝෂන් එකක් එම හම්බුනොත් ඉතින් අපේ නම පොඩ්ඩක් මතක් කරපන්. හරි. අම්මා ඉතින් මොකෝ වෙන්නේ? මොකුත් නෑ බං. එන්න තුලට. සමී මට එන්න කියලා තිබ්බා. ඌ මං එන්න කියලා කිව්වා. ඇයි සමී මොකක් හරි අවුලක් ගිහිල්ලාද ෆොටෝ වල? නෑ ඇත්තටම කිව්වොත් මේ ෆොටෝ ටික නම් මේ සරේ ගහපු හොඳටම හොඳයි. මේ මං බැලුවා. කිසි වරදක් නෑ කියන්න. එහෙනම් ඒ දන්නේ කතා කරේනේ. මේ සමන්ට පොඩි වැඩක් බාර දෙන්න තියෙනවා මට. මොකද්ද සර්? මේ සමන් දන්නවද දන්නේ හවඩි නගරේ නේද? හවඩි නගරේ? එහෙම යන්න දන්නේ නැහැ සර්. මේ අදමයි නවත්ත ඇහුවේ. මේ නගරේ මේ පොඩි කෞතුකාගාරයක් එහෙම විවෘත කරලා තියෙනවා. ඒකේ එන මේ වටින මේ බඩු තෝගයක් තියෙනවලු. මේ ඒ බඩුවල විස්තරයි පොඩ්ඩක් ඒ කෞතුකාගාරේ විස්තරයි පොඩ්ඩක් මේ ඔයාගෙන ෆොටෝ ටිකකුත් ගහගෙන එන්න පුළුවන්ද කියලා මම මෙහන්නද සමන්ගේ. සර් මේ චූරතර වෙන්න බෑ. හැබැයි මට වඩා ඔකට ගැලපෙන්නේ කමල් නේද? බෑ කරන්න බැරි කමල් නිවාඩුවකට ගිහිල්ලා මේ ටිකේ ගමේ. ඒකයි මම මෙවාට වැඩේ වාර දුන්නේ. අනික සමන් ඔය වගේ පොඩි වැඩ කරලා ඔයාට දැන් කිසි මේකක් නැහැනේ. අපේ කම්පැනිෙන් අස්සලා ගියත් විනින් කම්පැනි එක ඔයාට කියන තරම් ඉතින් එක්ස්පීරියන්ස් එකක් නැති වෙනෝනේ. මේකේ පොඩ්ඩක් ලොකු වැඩක් බාර ගන්නකො. මොකද්ද ඔයා කරන්නේ? සර් මේ මාත් මේ පොඩ්ඩක් මාඩුවක් දාගෙන ගමේ යන්න බැලුවේ. හැබැයි මේ ප්‍රොමෝෂන් දෙන ලිස්ට් එකේ සමන්නත් දාලා තියෙන්නේ ලබන මාසේ වගේ ටික දෙන්න බලන්නේ මම. මේ සර් මේ ඔය ගමෙහිම මේ කොච්චර දුරද? ස්ථීර වශයෙන් නම් මට ඉතින් දුරක් නම් කියන්න බෑ. මොකද මමත් ඔය ගමනේ ගිහිල්ලා නැහැ. මේ අඳුරන එක්කෙනෙක්ගෙන් අහන බැලුවා මේ ආනන් කිව්වේ කොහොමද ගියා දවස් 2-3ක් වක්වත් යනවා කියලා. දවස් 2-3? ඔව් එයා කිව්ව විදියට නම් මේ දවස් 2-3ක් විතර යනවා. මේ කොහොමවත් කියලා හෙටම යන්න ලෑස්ති වෙන්න. මොකද අනිත් දේ තියාගන්න පුළුවන් වුණොත් මේ ඉක්මනට වැඩේ ඉවර කරලා එන්න හැකියි. සර් මේ ඔය ගමන මේ තනියම යන්න නැතුව මේ දෙන්නෙක් විතර එකන් යන්න පුළුවන්ද? මගේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ෂුවර්. මොකද බැරි කිසි ප්‍රශ්නයක් නැහැ. මේ එහෙම එකන් ගියා නම් තමයි ඔයාලට වඩාත් හොඳ. මොකද මේ උදව්වට හරි කවුරු හරි ඉන්න එපා. හරි සර් මේ එහෙනම් මම මේ යන්න. හරි මේ ඔයාලට දැන් වුණොත් ගෙදර යන්න පුළුවන්. හරි සර් thank you මම යන්න. යකෝ දවස් 2-3 හොඳට හිටි. යකෝ බොසා කියලා තියන්නේ ඇත්ත. දවස් 2ක් විතර යනවා එහාට යන්න. මොකද්ද දැන් කරන්නේ? එච්චර අගේ සල්ලියකොත් නේ. කසුන ඉන්න ඕනේ. මිනිහගේ කාර් එකකින් යන්න පුළුවන් වෙයිද දන්නේ. පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ. හෙලෝ සමන කියපන්. හෙලෝ කසුන. ඔව් කියපන්. මේ පොඩි ගමනක් යන්න තියෙනවා.
මේ උඹේ කාර් එක ගන්න පුළුවන් නේද? ගමන ට්‍රිප් එකක්ද බං? අඩෝ උඹලා අපිව කපලා මේ ට්‍රිප් යන්නද බං හදන්නේ? නෑ බං මේ පොඩි වැඩකට මේ ජොබ් එකේ පොඩ්ඩක් මේ නගරින් පිට යන්න වෙන දවස් දෙක තුනකට. මේ කාර් එක ගන්න පුළුවන් නේද? කාර් එක දෙන්න මේ මාත් ඉන්නද බං ඕකට? මේ ගෙදරට වෙලා ඉන්න බෑ බං පට්ට කම්මැලි. අඩෝ ඒක නම් මරු ඈ. එහෙනම් උඹත් එනවනේ. ඒකින් දවුලක් නෑ. මේ මං තරනුවට මේ බබාට කතා කරා මේ උන් දෙන්න නම් ඉන්නම් කියලා කිව්වා මේ. මාත් මේ හිතේ කී මේ තව කරුවල මේ කරගන්න මේ කාර් එක ගන්න ඕනින්ද මේ පොඩ්ඩක් කතා කරා උඩ. මේ නෝනන් ඉතින් හිට වරින් ඈ. හිට කීයට දෙන්න ඕන? මේ 4ක විතර වරින්. පාන්දර 4ක? අඩෝ උදේ නැද්ද බං? පිස්සුද බං? කොහේ උදේද බං? යන්න ඕන. ගොඩක් ඒලාසෙන් යන්න ඕන මේ. කොහෙන් දවස් දෙක තුනක් විතර යනවනේ. මොකද්ද බං ඔය පැත්තේ ඉතින්? හවඩියේ ඊළ පැත්ත. මේ උඹ දන්නවද? හවඩිය. හොමිද ඌව මන් දන්නවා. මේ මං අතුරුන කොල්ලෙක් ඉන්න ඔය පැත්තේ. අඩෝ එහෙනම් හොඳයි ඈ. මේ ඒක නෙමෙයි. උඹ කිව්වනේ හැරෙන්න බෑ කියලා. මේ මොකෝ කියන්නේ? සෙට් එකම අපේ ගෙදර එනවද? ඊට පස්සේ වාන්දරින් යන්නේ නැහැ කියේ. ඒක නම් හොඳයි ඈ හැබැයි. මේ මං අරුන් දෙන්නත් කෝල් එකක් දීලා කියන්නම් එහෙනම්. දීලා කියපන් මේ පැත්තට හවසෙන් එන්නේ කියලා. ඊට පස්සේ පෑන්දල යන්න හැකිනේ. හරි එල මං කියන්න. හරි එල මං තිබ්බා. වරින් යන්න හවසට. හරි එල. ඒ උඹලා තාම ලෑස්ති නැද්ද? නෑ එල හරි ලෑස්ති. උඹලා දෙන්න හරි දෙන්න. ආයෙත් කිලින්ම කොල්ල නළුව වගේ ලෑස්තිලා ඉන්නේ ඈ. එල ගැම්මත් තමයි. මේක නේ කසුනා. යමන් එන උඹලා ලෑස්ති ඉන්නේ. හරි මං ලෑස්ති යමන්. හරි යමන්. ඕයි මේ තව ගොඩක් වෙලා යයිද බං යන්න? අඩේ ඔව් බං සිරාවට කොච්චර වෙලාවක් විතර යයිද මේකට? උඹලට මම මේ කිව්වේ නැද්ද බං? මොකද්ද? ඔය පැත්තට යන්න දවස් දෙකක් විතර යනවා කියලා. කිව්වේ නැද්ද උඹලට? යකෝ දවස් දෙකක් යනවා? ඔව් බං උඹලා අහලා නැද්ද මේ පැත්තට? පිස්සුද බල්ලෝ මෙහෙම පැත්තක් තියෙනවා කියලා දන්නේ නැති. උඹලා දන්නේ නැද්ද බං? මට මතක නෑ උඹලට කිව්වා වගේ. ආඩෝම විහිළුනේ කරන්නේ දවස් දෙක තුනක් යනවා කියලා. එච්චර යන්නේ නෑනේ. පිස්සුද බං විහිළු නෙමෙයි. අන්න අර කසුනෙන් අහලා බලපන්. ආඩෝ කසුන මෝ කියන්නේ ඇත්තද බං? ඔව් බං ඌ කියන්නේ ඇත්ත. මේ මටත් මතක් වුණේ ඊයේ මෙහෙම පැත්තක් තියෙනවා කියලා. මම මේ පැත්තට කලින් ගිහිල්ලා තියෙනවා. දවස් දෙක තුනක් විතර යනවා යන්න. අඩෝ සිරාවට යකෝ මෙච්චර දවසක් යන්නේ අඟහරුව එකක්වත් යන්නේ. උඹ මේ කොහාටද බං අපි මේ ගෙනියන්නේ? නෑ බං ඒ පැත්ත අලුතෙන් කෞතුකාගාරයක් විවෘත කරලා තියෙනවලු. ඒක මේ ඉස්තර කියුවේ ෆොටෝ ටිකකුයි ගහගෙන ඉන්නේ කියලා මේ ලොක්කම එව්වේ. යකෝ උඹලා ඔය ලොක්කයි කියන ගෝතේට තෝම යන්න ඕනවද බං? මොකෙද්ද? නෑ බං මේ වැඩවලට එන්න වෙනම එකෙක් ඉන්නව නිමල් කියලා. ඌ මේ ගමේ ගිහිල්ලා මේ නිවාඩුවක් දාලා. ඒකයි මේ මාව එව්වේ. ආඩෝ කසුනා උඹ තමයි මේ ඔක්කොන්ටම කියන්න ඕන. තෝ තමයි කිව්වේ මේ කිසි විස්තරක් නොගේ මේ ට්‍රිප් එකක් යනවා කියලා. උඹ ඉඳපන්කෝ. ඔව් තෝ ගෝතයා. තෝ කනවයකෝ. අඩෝ මේක මං කරපු දෙයක් නෙවෙයි බං. මෙන්න මේ යකා කිව්වේ. දැන් අපි දවස් 3ක් 4ක්ම මේ වෑන් එකේද බං ඉන්න ඕන? නෑ බං යන ගමන් ඔය රෑව වුණොත් කොහෙර ළඟ තැනක් බලලා නවතිනවා. උඹ තැනක් බැලුවද බං? නෑ බං මම මේ පැත්ත යන වෙලී දන්නේ නෑනේ. ඔය මොකක් හරි ළඟ තැනක් බලලා නවතිනවා. අඩෝ ඒ මොකද්ද බං ඒ උනේ? මේ මොකේ කරේ යට වුණාද බං? නෑ බං මේ අකුණක් ගෑවුවා මේ වහින්න හදන්නේ. ඒක සද්ද ඔය. ඒක නිසා. අඩෝ මේ එනවැස්ස පාත් වෙනවා වගේ හදන්නේ. මේ මොකෝ කියන්නේ මේ යන්න පුළුවන්ද බං මේ පාරේ? වැස්සොත් නම් යන්න බැරි වෙයි බං. මේ පාරේ එන වලවල්තෝ යන්නේ මං තියෙන්නේ බලපංකෝ. මේ මොකද්ද කරන්නේ දැන් කොහේ හරි නැවතෙනවද? අඩෝ සිරාට බං මගේ පෙනහැල්ලක් දැන් නිකන් මොලේ ගාවට ඇවිල්ලා වගේ මේ වලවල් වල කියලා බං. මේ කොහේ හරි නැවතෙමුකෝ බං. අඩෝ සිරාට මේක මටත් හිතුනේ. මේ කොහේ හරි නැවතෙමු. අමුද බං මම පොඩ්ඩක් බලන්න නැත්තේ. ඉබන් මේ එන සීන් එකේ බං. කොහේවත් මේ හොටෙල් එකක්වත් නැහැ නේ බං නවතින්න. මොකද්ද බං කරන්නේ අපිට? උඹ දන්නේ මොකක් හරි තැනක්වත් තියෙනවද බං මේ නවතින්න? මොක කලින් ගියා කියලා කිව්වනේ. අඩෝ හරියටම මතක නෑ බං. එන කාලයකට කලින් ගියේ. පොඩක් ඉස්සරහට ගිහලා බලමුකෝ. මේ කොහේ හරි හම්බ වෙයි.
හරි යමන් කොහෙන? අඩෝ කළුවරත් එකගෙන එන්නවා යමන් ඉක්මනට. ඔව් ඔව් මේ කසුනා ඉක්මනට යමන්. හරි එල. බං මේ අන්න අතර ගියක් තියෙනවා බං. පොඩක් ගිහලා බලමුද? අඩේ ඔව් බං දැන් කී දෙනා පාස් කරාද බං? මේ ඔතනින් අක්ක නාත්තම් පොඩ්ඩක්. අඩේ ඔව් කසුනා ඔතනින් අක්ක නාත්තබංකෝ. උඹ ආසද මේ වානේ මදුරු තරනේ ඉන්නේ. හරි බං ඉඳපන්කො පොඩ්ඩක් කෑනෝ ගහ මම නාත්තන්න හදන්නේ. මේ තන දන්නද නැද්ද බං? නෑ බං මන් දන්නේ නැහැ. මේ රෑවෙන හින්දා මම මේ පාරේ දැකලා මම මේ නැවැත්තුවේ. යකෝ අපි දන්නේ තැන් වල නවත්තන්න මොකද යකෝ? අපි දන්නවක් නැහැ මෙතන ඉන්න කවුද කියලා. මේ කොහොමද යකෝ දැන් නැතින් නන්නේ? ඉතින් යකෝ උඹල්නේ කෑ ගැහුවා නවත්තපන් කියලා. මං ඉතින් නැවැත්තුවා. අනේ ඵලයන් යන්න. හැබැයි බං මේ ගෙදර කවුරුවත් ජීවත් වෙන පාඩම් නම් පේන්නේ නෑ. බලපන් හැටි විතරයි. අඩෝ සිරාවටනේ බං. එනට කරාවචිලා. මේ මොකද කියන්නේ අසුල්ට කියලා බලනවා. ඔව් නේ ගිහිල්ලා බලමු. එහෙනම් යම. ගෙදර කවුද? බං මේ ගෙදර නම් කවුරුවත් ඉන්න පාටක් නෑ බං. බලපන්කො මේ ගෙදර හැටි විතරයි. එන්නට කරාවිතරනේ. මම නම් හිතන්නේ මේ ගෙදර කවුරුවත් ඇති කියලා. ඔය අයියෝ මේ හද මොකද්ද බං උඹලා ඔතෙන් කරන්නේ? ඇයි බං මේ ගෙදර නම් ඉන්න බෑ බං. බලපන්කො හැටි විතරයි. මේ වගේ ගෙවල් වල ඉන්න පුළුවන්ද බං? යමන්. අනේ මේ ඵලයන් යන්න. මාරේ මදුරුවක කාර්යයක් විතරලා ඉන්න. ඵලයන් යන්න අනේ එළිය එහෙට වැස්ස. යකෝ ලෙඩ වෙලා ඊට පස්සේ එහෙට කෙලියක් එන්නේ. මේ ගෙදර ඇතුළේ වෙලා ඉඳපන්. ඈ බං මේ වගේ ගෙදරකට ඇතුළට වෙලා ඉන්න පුළුවන්ද බං මහරෑක? උඹට පිස්සුද බං? යකෝ එළිය හොඳටම මහිනවා. ඒකයි මම මේ ගියක් හොයාගන්න කියලා කිව්වේ. ඔබට පිස්සුද බං එළියට වෙලා වැස්ස දෙවෙදෙම ඉන්න මෙච්චර මේ ගියක් තියෙද්දි. මේ යමන් ඇතුළට. යමන්කෝ. යකෝ උඹට සැක්ද බං මේ ගිය ඇතුළට වෙලා ඉන්න? අඩේ ඔව් බං මේ ගේ තුල්ටලා ඉන්න පුළුවන්ද බං මෙච්චර මහරෑ. මේ යමන් කොහෙද ඉතින් කිව්වට අහන්නේ නෑනේ. ඔයි මේ මෙතන හොඳයි වගේ බං. මේ කුණු දුවිලින් නෑනේ. මේ පොඩ්ඩක් අස්පරස් කරගෙන නිදාගමු නේ. මොකද යකෝ උඹ නිකන් බයලා වගේ පොඩ්ඩක් ඉඳපන්කෝ බං. මිනිස්සු වගේ මටත් එපාර ඕනේ. ආඩි මෙතන ඉන්න ඕනමද බං? අනේ මේ මගුලක් කතා නොකර ඉඳපන්. මේ මොනවාරි කන්න දිනවද බං? පට්ට වඩගිනි. අඩෝ අපි කෑම ගෙනාවේ නෑනේ බං. අඩේ උඹලා කෑම ගෙනාවේ නැද්ද බං? මොකද්ද බං? අයියෝ. ඕයි සමන මම නම් හැබැයි රොටි වගේක් ගෙනාවා බං. අඩෝ මගේ එකා. කරින් ගරින් දිගෑරලා. කමු. කමු. අඩේ තරිනුවා මේ වෙලාව හැටියට නම් මරු ඈ රොටි කියලා. පට්ට. අඩේ හොඳයිද බං ඉතින්? මං හිතුවේ මේ දවස් 5ක් විතර මේ ෆ්‍රිජ් එකේ තියෙනකොට නරක වෙලා ඇති කියලා. හයි ෆීචර් දාලා තිබ්බේ ඉන්නේ හොඳයි. නැත්තම් ඉතින් මේක ගන්න දෙයක් නැති වෙනවා. මං ඉතින් මේ බ්‍රෑ එනකොට මේ රත් කරගෙන ආවේ මේ ටික. මොකද බං ඔය නිකන් බය වෙලා වගේ? ඕ මම අපිට දුන්නේ දවස් 5ක් විතර පරණ රොටිද බං? ඔව් ඉතින් අවුලක් නැහැ කිව්වනේ. යකෝ මෙච්චර වෙලා හොඳයි කියලා දැන් බඩරි දෙනවලු. මොකද්ද මගේ සද්දේ? ඔක්කොම උන් ටික නිදිනේ. කොහෙන්ද කොහෙ සද්දයක් ආවේ? ගිහිල්ලා බලන්නත් හිතෙනවා. දොර ලොක් කරාද කියලා මට මතක නෑ හරියටම. පොඩ්ඩක් ගිහිල්ලා බලමුකෝ. කවුරු ඉන්නවද? කවුද? අයියෝ මේ මොනවද මේ ඉන්නේ? කවුරු හරි මේ ඉන්නවද? ඉන්නවද? මොකද්ද එකපාරටම මම සද්දේ? මේ ගෙදර කවුරුවත් අනික ඇත්තෙන්නේ නෑ. මේ පෝස වගේක් නේ. නිකමටනේ මම බය වෙලා තියන්නේ. මෙතන තව බල ඉඳලා වැඩක් නෑ. මං යනවා එදා ගන්න.
මෙතන හිටපු කට්ටියකෝ. කසුනා. තරඳු උඹලා කොහෙද බං? මේ මහරයා අතල් දෙන්න බබා. උඹලා කොහෙද බං ගියේ? කසුනා. තරඳුවා. අයියෝ මේ මුන්ට වෙන මොකද්ද උනේ? අනේ මේ මොකද්ද මේ වෙන්නේ? මුන්ට මහරයා අතල්ලක් අක්කක් දෙනවද? ඔය මෙතන නම් හොඳයි වගේ බං. මේ කුණු දුවේ නෑනේ. මෙතන අස්පරස් කරගෙන නිදාගමු. මේ අපි නේද? මොකද බං නිකන් බය වෙලා වගේ? පොඩ්ඩක් ඉඳ මංගුනේ මංසය වගේ මේ මටත් එපා වෙනෝනේ. මං කොහොමද ආයි මෙතෙන්ට ආවේ? එතකොට මේ කවුද මේ? අඩේ මේ මෙතන ඉන්න ඕනවද බං? අනේ මේ මගුලක් කතා නොකර ඉන්න බං. මොනාරි කන්න තියනවද බං? පට්ට වඩිනේ ඈ. අපි ඉස්සරින් කරපු දේවල් මෙතන මුන් කරන්නේ. මේ වෙලාව හැටියට නම් පට්ට රොටි ටික මරු ඈ. අඩේ මුන් අපි කරපු දේවල්ම කරන්නේ. මේ අපි නිදාගෙන ඉන්නකොට මේ කවුද මේ? කසුමට මූ බිල්ලෙන් යන නේද? මොකද මේ කරන්නේ? අයියෝ මූ තර දුවනක් දන්නේ නේ. මූ මොකෙද්ද මේ?